තමන්ගේ හිස ගිනිගත්ත වෙලාවට වෙන දෙයක් ගැන සිතන්න වෙලාවක් නැහැ. ඔළුව ගිනිගත්තට පස්සේ වෙන දෙයක් ගැන හිතන්න වෙලාවක් නැහැ. ජරා මරණ දෙක ලුහු බැඳගෙන එතකොට ඒකේ නිදහස් වෙන්නයි වීරිය කළ යුත්තේ. ජරා මරණ දෙකම පස්සෙන් එනකොට මේ හිස ගිනිගත්තට පස්සේ හිසේ තියෙන ගින්න නිවා ගන්නත් කලින් උත්සාහ කරන්න ඕනේ ජරා මරණ වලින් නිදහස් වෙන්න. මොන වගේන්ද? ජරා මරණ වලින් නිදහස් වෙන්න. මේ සංසාරයට කෙලවරක් නැහැ කියනවා. තාත්තගේ මරණයේදී සහෝදරයාගේ වදයේදී තමන් වද විඳිද්දී නැවත නැවත හඬා සිටින අඥාන සත්වයන්ට මේ සංසාරෙ දිගයි. ඔයාලගේ දරුවෝ කොහොම ඔයාලත් එක්ක ජීවත් වෙයි. අනාගතයේ වෙන තැන්වල ඉපදිලා ප්‍රශ්න වලට මැදිහත් වෙලා අපචාරවලට ලක් වෙන්න බැරිද සංසාරය යනකොට? හොඳ නරක දෙකම මේකේ තියෙනවා. එතකොට මේ දරුවන්ට වෙන ඉරණම මොකද්ද? එතකොට මොන පිළිසරණක්ද? මේ දරුව සංසාරේ යනකොට බෙල්ල කැපුම් කාලා මැරෙන්න පුළුවන්. මේ දරුවන්ට මොනවද මේ සසරේදී වෙන්න බැරි? විවාහ ජීවිත අවුල් වෙලා අන්තාසරණ වෙන්න පුළුවන්. ඒක සසරත් එක්ක කල්පනා කරන්න මේ දරුවන්ට ආදරේ. මේ සසරේ මේ දරුව යනකොට මොන පිළිසරණක්ද? මේ තුච්ච ලෝකෙක අනාගතේ. ඒ අනාගත බය කල්පනා කරලා අවුරුදු 5ක් මේ වෙනුවෙන් කැප වෙන්න.